හිතේ සැනසීමක් නැද්ද? නිතරම වගේ තරහ එනවද? දරුවොත් එක්ක, ගෙදර අයත් එක්ක? හරි, එහෙනම් අපි බලමු ඇයි අපට කේන්ති එන්නේ කියලා. අපට ගොඩක් වෙලාවට කේන්ති එන්නේ අනිත් අය අපට කියන කරන දේවල් නිසා. අපට අපිත් එක්ක කේන්ති එනවා ගොඩක් අඩුයිනේ. බාහිර දේවල් නිසා, බාහිර පුද්ගලයන් නිසා තමා අපට කේන්ති යන්නේ. දරුවොත් එක්ක ඉන්න අම්මා කෙනෙක් නම් දරුවෝ කරන කියන දේවල් නිසා තරහ එනවා. සමහර අම්මලා ගෙදර බඩු පොළවේ ගහනවා, දරුවන්ට ගහනවා, නරක වචන, දරුණු වචන කියලා කෑ ගහනවා. ඇයි ඒ? අධික කේන්තිය නිසා. ඒ කේන්තිය පාලනය කරගන්න බැරි වුණාම තමයි මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ. ඔෆිස් යන කෙනෙක් නම් රාජකාරී ස්ථානයේ වැඩ කරන පිරිස් එක්ක ගැටුම් සහගත තත්ත්වයන් එන්න පුළුවන්. දරුවන්ට කේන්තිය, නුරුස්සන ගතිය වැඩි වශයෙන් එන්න පුළුවන්. මේ අධික කේන්තිය, තරහව එන්නේ ස්වයං විනයක්, ස්වයං පාලනයක් නැති නිසා. අධික කේන්තිය එද්දින් සමහරක් අයට ඒක පාලනය කරගන්න ගොඩක් අමාරුයි. ඒ තරහවත් එක්ක එයාලා හැසිරෙන විදිය ගොඩක් වෙනස්. ගොඩක් දරුණු වෙනවා. එයාලගේ මතේ විතරයි ඒ වෙලාවට හරි කියලා දැනෙන්නේ. හැබැයි මේ කේන්තිය නිවුනහම එයාලට දැනෙනවා මුළු ලෝකෙම කඩන් වැටිලා වගේ. හැම දෙයක්ම නැති වෙලා වගේ. හැම බැඳීමක්ම දුරස් වෙලා වගේ දැනෙනවා. ඊට පස්සේ කියාගන්න බැරි දුකක්, වේදනාවක් එක්ක එයාලා අසරණ වෙනවා. සමහර වෙලාවට ජීවිතේ නැති කරගන්න පවා එයාලට හිතෙනවා. මේක ගොඩක් භයානක තත්ත්වයක්. තරහ ගිහිල්ලා ඒක පාලනය කරගන්න බැරි වුණාම ජීවිතේ ඇත්තටම කඩාගෙන වැටෙන මිනිස්සු ඉන්නවා. එයාලා හැසිරුණ විදිය වැරදි කියලා දැනෙන්න ගන්නවා. තමන්ට තමන්ව එපා වෙන තැනට වැටෙනවා. එහෙම අයට මට එක දෙයක් කියන්න තියෙනවා. ඔයාට ගොඩක් තරහ යනවනම්, නිතරම වගේ කේන්ති එනවනම්, ඒක පාලනය කරගන්න අමාරුම නම් ඔයාට පුළුවන් රජයේ රෝහල් වල තියෙන මානසික වෛද්‍ය සේවාව හා මානසික උපදේශන සේවාව එක්ක සම්බන්ධ වෙන්න. එතනදී ඔයාව පරීක්ෂා කරලා ඖෂධ නිකුත් කරනවා. අවශ්‍ය උපදේශනයන් සපයනවා. නියමිත කාලයට ඒ ඖෂධ අරගෙන ඔයාට සුව වෙන්න පුළුවන්. තමන්ගේ හැසිරීම තමන්ටත් අනිත් අයටත් පීඩාකාරී නම්, තමන්ගේ ජීවිතය පවා නැති කරගන්න හිතෙන තරමට පත් වෙලා තියෙනවා නම්, ජීවිතේ එපා වෙලා මානසික වශයෙන් ගොඩක් කඩාගෙන වැටිලා නම්, උපදේශන වලින් විතරක්ම තරහව පාලනය කරගන්නම අමාරුයි නම්, මං හිතන්නේ මානසික වෛද්‍යවරයෙක් හම්බ වෙලා නිසි ප්‍රතිකාර කරගත්තොත් ඔයාගේ ජීවිතේ ආපහු ඔයාට ජීවත් කරව ගන්න පුළුවන් වෙයි කියලයි. සාමාන්‍ය විදියට තරහ යන අයට පුළුවන් භාවනා කරලා තමන්ගේ තරහව පාලනය කරගන්න. බෞද්ධ දර්ශනයට අනුව මේකට හොඳම භාවනාව තමයි ආනාපානසති භාවනාව. ගැඹුරු හුස්මක් අරගෙන ඒ හුස්ම තප්පර කිහිපයක් රඳවා තියාගෙන පිට කිරීම මගින් අපේ මනස සංසුන් වෙනවා. පීඩාකාරී තත්ත්වයන් වෙහෙස දුරු වෙලා කායික වගේම මානසික වශයෙන් සුවයක් ගෙන දෙනවා. මේ භාවනා ක්‍රමයේ දිගින් දිගටම කරොත් ඔයාට තරහ එන ගති ස්වභාවය අඩු කරගන්න පුළුවන්. අනිත් දේ තමයි තරහ ආපු කාරණාව සිහි නොකර ඉඳීම. අපි විටින් විට ඒ දේවල් සිහි කරන්න ගත්තොත් අපට තවත් තරහ යනවා. අපේ හැඟීම්, සිතුවිලි ගොඩක් අවුස්සනවා. ඒ නිසා ඒ වෙලාවට අපි බිසි වුණොත් අපට පුළුවන් අපේ තරහව මගහරව ගන්න. ඒ කියන්නේ අපි වෙනස් දෙයකට අවධානය යොමු කරාම අපට පුළුවන් අපේ තරහව පාලනය කරගන්න. මම මේ කියපු කාරණා ටික මම හිතනවා ඔයාලගේ ජීවිතයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. එහෙනම් මං අදට ගිහින් එන්නම්. ඔයාලා පරිස්සමෙන් ඉන්න. තෙරුවන් සරණයි.